ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය නංගිල මල්ල හැමෝම. ඔන්න ඉතින් අවුරුදු කාලේ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ අවුරුදු උත්සවය තමයි මේ. ඔන්න ඉතින් නැටුම් ගැයුම් වැයුම් පිරිච්ච ලස්සන අවුරුදු උත්සවයක් මේකෙදි තිබ්බා. මේකේ ගොඩාක් අලුත් තරඟ තිබුණා. ඒ වගේමයි ගොඩාක් අලුත් අවුරුදු ක්‍රීඩා ඒ වගේම ගමහරහා දිවීමෙන් පටන් අරගෙන මේ වගේ ලස්සන සාගර කුකුලක් කිකිලි තීරීමේ වගේ තරඟ ගොඩාක් මේකෙදි තිබුණා. ඒ වගේමයි මේ තරඟ තිබ්බ ලස්සනම වැඩේ තමයි සැඟවුණු අමුත්ත තේරීම. ඉතින් ඒ ගැන ඒ තරගයේ තියෙන ෆන් එක අයවාට කියලා වැඩක් නැහනේ. ඉතින් සාගර කුකුලා සහ කිකිලිය තේරීමේ තරඟය තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙත් මාර ලස්සන වැඩ වුණා. ඔන්න ඊට පස්සේ තිබුණා බැලුම් පිපිරවීම. මේක අර සාම්ප්‍රදායික කටින් බැලුම් පුපුරනවා වගේ නෙමෙයි. මේකෙදි බැලුම කකුලේ බැඳලා තියෙන්නේ. ඉතින් තමන්ගේ බැලුම ආරක්ෂා කරගෙන අනිත් අයගේ බැලුම් පුපුරවලා අවසානයේ ඉතිරි වෙන කෙනා තමයි මේ තරගෙදි තරගය ජයග්‍රහණය කරන්නේ. ඉතින් ඇත්තටම මේකත් ඉතාමත් උද්‍යෝගික තරගයක් වුණා. හේතුව ඉතින් දන්නවනේ. කට්ටිය පැනලා ආය අනිත් එක්කෙනාගේ බෝලේ පුපුරවන්න උත්සාහ කරන අතරේ තමන්ගේ බෝලේ ආරක්ෂා කරනවා කියන්නේ ඉතින් ඒක දේශ පහසු වැඩක් නෙමෙයිනේ. ඉතින් ඒ වගේමයි අහපව් මේ පාම්පිටි වලින් සතේ හොයලා දුවගෙන ගිහිල්ලා මේ පොල්ල වටේ වට 10ක් කැරගිලා ආයේ පුටුව ගාවට දුවගෙන යන එක්කෙනා තමයි පළවෙනි. ඉතින් අපි මේ ක්‍රීඩාවට කිව්වේ පැණි බබර කියලා. ඉතින් බලන්නකෝ කට්ටිය දුවගෙන යද්දී ඒ අර වට කැරකෙන ප්‍රමාණයත් එක්ක කැලෑවට ඉසික් වෙලා යන විදිය. ඉතින් ඒ වගේමයි හැම තරඟයකම වගේ සාගරේ අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරගයක් තිබුණා. ඉතින් මේ සාගර විශ්වවිද්‍යාලයේ ලස්සන නංගිලා මල්ලිලා ගොඩාක් මේකට සහභාගී වුණා. ඉතින් ඒ සහභාගී වෙච්ච නංගිලා මල්ලිලාගේ මේ තරගයේ අවස්ථාවන් තමයි මේ ඔයාලා දැන් දකින්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ අපේ සාගර විශ්වවිද්‍යාලයේ සහතික පත්‍ර පාඨමාලාවල ඉඳලා උපාධි පාඨමාලාවල් වෙනකන් ජලජ දීවර නාවික කියන ක්ෂේත්‍රයන් වල පාඨමාලාවන් තියෙනවා. ඉතින් මේ පාඨමාලාවන් කාන්තා පිරිමි ભેදයකින් තොරව ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ වගේම සියලුම පාඨමාලාවන් රැකියා අභිමුඛ පාඨමාලාවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ජොබ් එක ටාගට් කරලා හදපු පාඨමාලා. ඉතින් ඔයාලා දන්නවා සාගර විශ්වවිද්‍යාලයේ රජයේ ආයතනයක් පෞද්ගලික ආයතන වගේ නෙමෙයි. මේක මුලින් නම් කිසිම ගෙවීමක් කරන්න තිබුණේ නැහැ. නමුත් දැන් ආර්ථික අර්බුදයේ වෙලාවේ රජය විසින් ගත්ත මහ භාණ්ඩාගාරයෙන් සල්ලි ගන්නේ නැතුව තමන්ගේ වියදම් සලස ගන්න. ඉතින් ඒකත් එක්ක පාඨමාලාවට වියදම් වෙන මුදල විතරක් සුදුන්ගෙන් අය කරනවා. ඉතින් අවුරුදු 1කමාරක පාඨමාලාවක් වෙන්නේ 20000යි. ඉතින් ඔයාලා දන්නවා අනිත් පෞද්ගලික ආයතන වල කොහොමද අය කරන්නේ කියලා. ඉතින් උදාහරණයක් විදිහට කිව්වොත් සීමන් පාඨමාලාව ඉතින් ලක්ෂ එකමාරට වැඩි පෞද්ගලික සියලුම ආයතන වල. නමුත් මේ සාගර විශ්වවිද්‍යාලයේ මාස 6ක් උගන්වලා වෙන්නේ 33000යි.
ඉතින් මගේ මේ වීඩියෝ එක බලන ආදරණීය නංගිලා මල්ලිලා දැන් ඔයාලගේ රිසල්ට්ස් ඇවිල්ලා තියෙනවා. මම ඔයාලට ගිය පාඨමාලාවන් පිළිබඳව ඉස්සරහට තවත් ආයතනවල තියෙන පාඨමාලාවන් පිළිබඳව වීඩියෝස් මගේ YouTube channel එකේ අර මගේ Facebook channel එකේ page එකේ මම ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම අපි අපේ අධ්‍යාපන ජීවිතය ඉවරයි කියන්නේ ඊළඟට අපේ අනාගතයේ රැකියාව අපේ ආදායම් මාර්ගය පිළිබඳ ගන්න තීන්දුව. ඉතින් අනිවාර්යයෙන්ම විවාහය ජීවිත කාලෙටම එකක් වගේමයි අපේ වෘත්තීය ජීවිතේත් ශේෂ්ත්‍රයකින් ශේෂ්ත්‍රයට මාරු වෙනවා කියන එක හරිම අමාරුයි. ඒකින්ද Tamanට ගැළපෙන ශේෂ්ත්‍රය තමන් ආස ශේෂ්ත්‍රයට අදාළ හොඳ පාඨමාලාවක් කරලා MEQ සාතිකයක් අරගෙන තමන්ගේ ව්‍යාපාරයක් හරි එහෙම නැත්නම් හොඳ වෘත්තීය නිපුණතාවයක් තියෙන ශ්‍රමිකයෙක් විදිහට තමන් වැඩ කරන ආයතනයට හොඳ සේවයක් ලබා දෙන්න උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තමන් රටට විදේශගත වෙනවා නම් රටට විදේශ විනිමය එවලා අපේ රටට යම්කිසි සහයෝගයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන නම් කෙනෙක් මල්ලි කෙනෙක් නිකන් ඉන්නවනම් කිසිම වෙලාවක ගෙදර නිකන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම තමන්ගේ අධ්‍යාපන කටයුතු මෙතනින් ඉවර කරලා තමන් ජොබ් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම හොඳ ස්කිල් එකක් ඇතිව රජයේ පිළිගත් ආයතන දැන් තියෙනවා වෘත්තීය පුහුණු ආයතන. ඉතින් ඒවට සම්බන්ධ වෙලා MEQ පාඨමාලාවක් කරලා තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න උත්සාහ කරන්න. අනිවාර්යයෙන්ම ඒ ඔයාලගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙන්න කියලා Oshan Education මම ඔයාලට හදවතින්ම සුබපතනවා. ඉතින් අදනේ නම් මල්ලි මොටම ජය වේවා. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.